බදුල්ල පැත්තේ එක නාලිකාවකින් කරන ඒ ෂෝ එකට ගිහිල්ලා ඒකේ බෑන්ඩ් දෙකක් ප්ලේ කරනවා. මේ ටීවී එකේ ලයිව් යන ෂෝ එකක්. ඒ ෂෝ එක ප්ලේ කරද්දි අපිට තිබ්බ රෑ 12ට. කොහොම හරි ඔයගලන්ට වෙලාව හම්බ වෙන්නේ නැහැ නිශ්චිත වෙලාවට. ඔව්. ඊට පස්සේ 12ට ෂෝ එක අපිට ප්ලේ කරන්න තියෙන අනිත් බෑන්ඩ් එක රෑ 10 ඉඳන් 12 වෙනවා. කොහොම හරි අපිට 12ට හම්බ වෙන්නේ නැහැ. 12 මාර එක වෙනවා. ඉතින් ඊට පස්සේ ආයතනෙ දුවගෙන ඇවිල්ලා කියනවා කට්ටිය හදන්න ලෑස්ති වෙන්න කියලා. තාත්තා කියනවා නෑ. තාත්තත් ඔයගොල්ලොත් එක්ක යනවා ඒක. යනවා. එයා මැනේජර් එයා යනවා. තාත්තා බෑන්ඩ් මැනේජර්. ඔව් ඉස්සරහා ෂීට් එකේ යනවා. ඊට පස්සේ කියනවා ඒ ආයතනය වල කියනවා හරි දැන් ඕගොල්ලන්ගේ වෙලාව හරි. දැන් ඕගොල්ලෝ ප්ලේ කරන්න කියලා. මම කියනවා නෑ. අපේ වෙලාව හරි නෑනේ. ඔය අපිට දෙනවා කි 12ට. දැන් එකයි. නැගපල්ලා කියලා ඔක ඊට වඩා සැර වචනකින් කිව්වා කුණුහරුපකින්. අපි නැග්ගා. දැන් අපි බයිනවා තාත්තට. අවස්ථාව නැති කරේ මෙයා කියලා හිතන්නේ. මේ යකා අපේ ආසික කෑවා අපරාධි දැන් අපි අර යාළුවෝ වෙලා ඉන්න ගෑනු ළමයි යාළුවන්ට නෑදෑන්ට ඔක්කොටම කියලා ඇවිල්ලා දෙනවා. පළවෙනි ලයිව් එක සර්. පළවෙනි ලයිව් එක. ඊට පස්සේ කොහොම හරි මෙයා එතන හිටපු ඒ ආයතනයේ කීප දෙනාටත් කිව්වා හරි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ channel එක කරගන්න මම ෆ්ලෑෂ් බෑක් කරන්නම් ඕගොල්ලෝ හැබැයි වෙලාවට වැඩ කරේ නෑ ඒ නිසා මට මේක මෙතන කරන්න බෑ මම යනවා කියලා දැන් ගිහිල්ලා සර් අපි කිලෝමීටර් 2-3ක් ඇවිල්ලා නැවැත්තුවා නවත්තලා මේ ඔය අපේ එක ඇතුළු අනිත් ඔක්කොම උන් ටික අහගනින් මේක කිසිම තැනක උඹලගේ වටිනාකම් පාවා දෙන්න එපා වෙලාවට වැඩක් කරනවා නම් වෙලාවට කරන්න ඕන කොහෙවත් කාටවත් අඬලා දොඩලා අනේ පණේ කියලා වැඩ අරගන්න එපා. එතනට කවදා හරි උඹලගේ නම හදාගනි. මේක හොඳ පාඩමක් කරගනින් කිව්වා ඩ්‍රයිවර්ට තව කුණු හර්පයක් කිව්වා යමන්. බදුල්ල පැත්තේ එක නාලිකාවකින් කරන ඒ ෂෝ එකට ගිහිල්ලා ඒකේ බෑන්ඩ් දෙකක් ප්ලේ කරනවා. මේ ටීවී එකේ ලයිව් යන ෂෝ එකක්. ඒ ෂෝ එක ප්ලේ කරද්දි අපිට තිබ්බ රෑ 12ට. කොහොම හරි ඔයගලන්ට වෙලාව හම්බ වෙන්නේ නැහැ නිශ්චිත වෙලාවට. ඔව්. ඊට පස්සේ 12ට ෂෝ එක අපිට ප්ලේ කරන්න තියෙන අනිත් බෑන්ඩ් එක රෑ 10 ඉඳන් 12 වෙනවා. කොහොම හරි අපිට 12ට හම්බ වෙන්නේ නැහැ. 12 මාර එක වෙනවා. ඉතින් ඊට පස්සේ ආයතනෙ දුවගෙන ඇවිල්ලා කියනවා කට්ටිය හදන්න ලෑස්ති වෙන්න කියලා. තාත්තා කියනවා නෑ. තාත්තත් ඔයගොල්ලොත් එක්ක යනවා ඒක. යනවා. එයා මැනේජර් එයා යනවා. තාත්තා බෑන්ඩ් මැනේජර්. ඔව් ඉස්සරහා ෂීට් එකේ යනවා. ඊට පස්සේ කියනවා ඒ ආයතනය වල කියනවා හරි දැන් ඕගොල්ලන්ගේ වෙලාව හරි. දැන් ඕගොල්ලෝ ප්ලේ කරන්න කියලා. මම කියනවා නෑ. අපේ වෙලාව හරි නෑනේ. ඔය අපිට දෙනවා කි 12ට. දැන් එකයි. නැගපල්ලා කියලා ඔක ඊට වඩා සැර වචනකින් කිව්වා කුණුහරුපකින්. අපි නැග්ගා. දැන් අපි බයිනවා තාත්තට. අවස්ථාව නැති කරේ මෙයා කියලා හිතන්නේ. මේ යකා අපේ ආසික කෑවා අපරාධි දැන් අපි අර යාළුවෝ වෙලා ඉන්න ගෑනු ළමයි යාළුවන්ට නෑදෑන්ට ඔක්කොටම කියලා ඇවිල්ලා දෙනවා. පළවෙනි ලයිව් එක සර්. පළවෙනි ලයිව් එක. ඊට පස්සේ කොහොම හරි මෙයා එතන හිටපු ඒ ආයතනයේ කීප දෙනාටත් කිව්වා හරි ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ channel එක කරගන්න මම ෆ්ලෑෂ් බෑක් කරන්නම් ඕගොල්ලෝ හැබැයි